හෙල්ලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයගොල්ලන්ට අද ඉතින් ඔයගොල්ලන්ට වෙනස්ම විදිය බ්ලොග් එකක් තමයි දෙන්න බැලුවේ මොකක්ද කියලා බැලුවොත් අද ඉතින් පොඩ්ඩක් බැලුවා වක්වල පැත්තේ තියෙන ඩෑම් එක පොඩ්ඩක් විසිට් කරමු කියලා මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩෑම් එකේ ඩීටේල්ස් ගන්න පුළුවන් ෆස්ට් ඒ කියන්නේ ලංකාවෙම ඉස්සෙල්ලාම හදපු පාලමත් එතනදීම තියෙන්නේ ඔයගොල්ලන්ට ඒකේ කම්ප්ලීට් ඩීටේල්ස් එකකුත් ඒ වගේම ඩෑම් එකේ කම්ප්ලීට් ඩීටේල්ස් එකකුත් මේ වීඩියෝ එකේ අනිවාර්යයෙන් බලා ගන්න පුළුවන් එහෙනම් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ගේ අයිඩියාස් ටික කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න එහෙනම් දැන් අපි බලමු කොහොමද තියෙන්නේ වීඩියෝස් ටික කියලා ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ ගින්ගඟ හරහා ඉදිකර ඇති වක්වැල්ල වේල්ල වක්වැල්ලා ඩෑම් ඕ ගින්ගංගා ඩෑම් මෙම වේල්ල සහ පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තෙලිකඩ සහ වක්වැල්ල ප්‍රදේශ ආශ්‍රිතවය. ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 9ක් පමණ රට ඇතුළට වන්නද පිහිටා ඇත. මෙය නිර්මාණය කර ඇත්තේ ලංකාවේ ප්‍රධාන ගංගාවක් වන ගින්ගඟ හරස් කරමිනි. මෙම වේල්ල ඩෑම් ඕ ඇනිකට් මගින් ගින්ගඟේ ජලමට්ටම පාලනය කිරීම අවට කුඹුරු සහ කෘෂිකාර්මික බිම් සහදා ජලය සැපයීම මෙන්ම ගංවතුර පාලනය කිරීම සිදු කරයි. මෙම ජලපාලන වේල්ලට ඩෑම් ඉහලින්ම එයටම බද්ධ කරමින් විශාල වානේ ස්ටීල් පාලමක් ඉදිකර ඇත. මෙම පාලම මගින් ගින්ගඟෙන් දෙකඩ වී තිබූ කුඩාගොඩ සහ ගෝනපුර යන ගම්මාන එකිනෙකට යා කරනු ලබයි. මෙම පාලම සහ වේලි පද්ධතිය 1999 වසරේදී විවෘත කරන ලදී. එවකට එය මීටර් 152.5ක් අඩි 500ක් පමණ දිගින් යුක්ත වූ අතර එය නිමවන සමයේ ශ්‍රී ලංකාවේ පැවති දිගම පාලම ලෙස වාර්තා විය. වර්තමානයේ මෙම වීල්ල සහ පාලම අවට පරිසරය ඉතා සුන්දර නිදහස් කලාපයක්. වක්වැල්ලා ග්‍රීන් පාක් ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර සන්ධ්‍යා කාලයට ජනතාව විවේකීය ගත කිරීමට මෙන්ම ගඟේ සුන්දරත්වයේ නැරඹීමට මිහි පැමිණෙති. ඔන්න ඉතින් යාළුවනේ මේක තමයි වක්වැල්ල ඩෑම් එක. ඔයගොල්ලන්ට පිටිපස්ස පේනවා ඇති ලොකුවට තියෙන එක. ඔයගොල්ලන් මීට කලින් දාපු ක්ලිප්ස් ටික බලලා තමයි මම හිතන්නේ මෙතනට ඇවිල්ලා ඉතින් ස්කිප් නොකර අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න because ගොඩක් දේවල් මේකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම ඉන්නේ මේ ඩෑම් එක. ඒ වගේ මේ ළඟපාතක තමයි තියෙන්නේ ලොකුම බ්‍රිජ් එක. ඒකත් ඔයගොල්ලන්ට පේන ලංකාවේම දිගම බ්‍රිජ් එක ඉස්සෙල්ලාම හදපු බ්‍රිජ් එක. දැන් ඒක ඇවිල්ලා පොඩ්ඩක් කැඩන මට්ටමේ තියෙන ඔයගොල්ලන්ට බ්‍රිජ් එක පේන්න. එතකොට බලා ගන්න පුළුවන් කොහෙද තැන කියලා. ගින්තොට වල ඉන්න කට්ටිය නම් ගෝල් වල ඉන්න කට්ටිය නම් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට දන්නවා. මේක ඇවිල්ලා පිට කට්ටිය බලන්න අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ස්ලාට ෂෙයා කරන්න. එවිල්ලා බලන්න කොහොමද ප්ලේස් එක කියලා. දැන් ඉතින් මේක කියනවනම් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පිටිපස්සේ තියෙන ඩෑම් එක. මං හිතන්නේ දැනට වන්දුරු දෙකක් විතර ඇරලා තියෙන්නේ because ගොඩක් වහින වෙලාවට මේක සම්පූර්ණයෙන්ම ඇරලාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලොකු වතුර පාරකට එක්ක මේක මේ පැත්තට යන එක. ඔයගොල්ලන්ට වීඩියෝස් ටික බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මගේ විතර නෙවෙයි මං කියන්නේ ඔයගොල්ලෝ වීඩියෝස් හොයලා බැලුවොත් බලා ගන්න පුළුවන් මොකක්ද මේ ඩෑම් එකෙන් වෙන්නේ කියලා. ඒ වගේම guys මං හිතන්නේ දැනට දෙකක් විතර ඇරලා තියෙනවා. අපි බලමු වීඩියෝස් ටික දාලා තියෙන්නේ. බලලා ඔයගොල්ලන්ගේ අයිඩියාස් ටික කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. සෝ යාළුවනේ මං හිතනවා ඔයගොල්ලෝ ඇවිල්ලා ඩෑම් එකේ වීඩියෝ එක බලලා ඇති දැන්. දැන් එහෙම අපි යමු එනං අර කැඩිච්ච පාලම කියන්නේ ගොඩක් කල් හදලා හැබැයි තාම කැඩිලා නැහැ. ඒ පාරෙන් යන්න පුළුවන් හයිවේකට යන්න පුළුවන් ඒ වගේ තැනකට යන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු අර පාලම ගාවට ගිහිල්ලා එතන ක්ලිප්ස් ටිකක් ගමුද. එහෙනම් අපි යමුද? ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තෙලිකඩ ප්‍රදේශයට ආසන්නව වක්වැල්ලේ මෙම පාලම පිහිටා ඇත. මෙම පාලම ඉදිකර ඇත්තේ ප්‍රසිද්ධ ගින්ගඟ හරහාය. පාලම මගින් ගින්ගඟ දෙපස පිහිටි කුඩාගොඩ සහ ගෝනපුර යන ගම්මාන එකිනෙකට සම්බන්ධ කරයි. වක්වෙල්ල පාලම දිගින් මීටර් 152.5ක්ව අඩි 500ක් පමණ වේ. මෙම පාලම 1999 වසරේදී විවෘත කරන ලද අතර එම කාලවකවානුව වන විට එය ශ්‍රී ලංකාවේ පැවති දිගම පාලම මෙන්ම දකුණු පළාතේ දිගම පාලම ලෙසද වාර්තා අතරට එක්විය. පාලම ඉදිකිරීමට පෙර මෙම ගම්මානවල ජනතාව ගඟින් එගොඩවීමට ඔරු සහ පාරු වැනි අනාරක්ෂිත ක්‍රම භාවිත කළහ. මෙම පාලම නිසා ප්‍රදේශයේ ගොවීන්ට, පාසල් සිසුන්ට සහ වෙළෙන්දන්ට ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ගමනාගමන කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව ලැබුණි. වර්තමානය වන විට ප්‍රදේශයේ ජනගහනය සහ වාහන ගමනාගමනයේ හෙළ යාම නිසා මෙම පාලම තරමක් පටු වැඩි බව හඳුනාගෙන ඇත. එසේම වැසි කාලයට ගඟ දිගේ ගසාගෙන එන අපද්‍රව්‍ය සහ උණ පඳුරු පාලමේ කුළුණු පියර්ස් අතර සිරවීම නිසා ගම්වතුර අවදානමක් ඇතිවන අතර ඒවා ඉවත් කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් සහාය ලබා දී. ඔන්න ඉතින් යාළුවනේ දැන් මම හරියටම ඉන්නේ ලංකාවේ තියෙන දිගම පාලම ගාව තමයි ඔයගොල්ලන්ට පිටිපස්සේ බලා ගන්න පුළුවන්. මේ පාලම කියන්නේ දිගම පාලම කියන්නේ ගොඩක් කාලයට කලින් හදපු පාලමක් තමයි මේක. ඒ කියන්නේ දැන් සුනාමිය වලටත් කලින් මම හිතන්නේ ගොඩක් පැරණි වෙලා තියෙන දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වීඩියෝස් වලම. එහෙනම් දැන් අපි බලමු මේ පාලමේ වීඩියෝ ක්ලිප්ස් එකක් අරන් කොහොමද තියෙන්නේ.
ඔයගොල්ලන්ගේ අයිඩියාස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලන්ට අද වීඩියෝ එකේ මොකක් හරි නොලෙජ් එකක් ගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට්ස් ටික දාගෙන යන්න. එහෙනම් දිගටම එකතු වෙලා එන්න වීඩියෝ එකේ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ පාලම කොච්චර අබලම්බලා තියෙනවද කිව්වොත් වාහනේ යද්දි මේක ෂේක් වෙනවා දැන් මම ඉන්නකොට ගිඩිගිඩි ගාලා ෂේක් වෙනවා. කියන්නේ ගොඩක් පැරණි. ඒ කියන්නේ මම හිතන්නේ කොහොමත් සුනාමි වලට කලින් එතන ඩේට් එකක් දාලා තිබ්බා. මම හිතන්නේ guys මේ පාලම ඇවිල්ලා තව කොච්චර කාලයක් මෙහෙම තිබෙයිද දන්නේ නැහැ. මොකද දන්න එච්චරටම අබලම්බලා තියෙන මම හිතන්නේ because ආරේ වාහනේ යනකොට මේකේ කවුරු හරි ඇවිදගෙන ගියා නම් ඒක තේරෙනවා. කියන්නේ පල්ලයන් ඔක්කොම දෙරලා තියෙන්නේ දෙරලාද එහෙමනේ මොකක් කරන්නේ. කියන්නේ ගොඩක් සවුත් වෙලා තියෙන්නේ පාලම. ලොකු වාහන වලට කොහොමත් යන්න බෑ මේ පාරේ. මේක තමයි දිගම පාලම. මම ඉස්සරහ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එතන ස්ටාර්ට් වෙලා ඔයගොල්ලන්ට මේ පාරේ කෙලින්ම යන්න පුළුවන්. මම පිටිපස්සේ පේනවානේ. පිටිපස්සේ යනකම්ම යන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාලමේ ඔයගොල්ලන්ට හයිවේ එකට උනත් යන්න පුළුවන්. මේ පාලම යූස් කරගෙන තමයි යන්න ඕනේ. ඉතින් යාළුවනේ මම හිතන ඕගොල්ලෝ අද vlog එක කම්ප්ලීට්ලි බලලා ඇති කියලා. ඉතින් vlog එක මේක තමයි වක්වැල්ල ප්ලේස් එකේ තියෙන ඕගොල්ලන්ට ඩෑම් එකක් පෙන්නුවා. ඒ වගේම දිගම පාලමත් පෙන්නුවා. කොහොම පිටිපස්සේ තියෙන view එක ලස්සනයිනේ. එහෙනම් friends තවත් ඉන්ටරෙස්ටිං vlog එකකින් සෙට් වෙමු. අනිවාර්යෙන් බලලා ඕගොල්ලන් මොකක් කරේ අලුත් knowledge එකක් ගත්තා නම් අනිවාර්යෙන්ම comment section එකේ දාගෙන යන්න. එහෙනම් තවත් ඉන්ටරෙස්ටිං vlog එකකින් සෙට් වෙමු. I am Hassan Ramesh from HX Vlogs. Peace off.